ආයුබෝවන් සුබ දවසක් යාළුවනේ. මම අද තෝරගත්තේ ගලන දොළපාරේ කියන ගීතය. මේ ගීතය විශේෂත්වයක් වන්නේ තබලායින් තමයි මේ හඬවල් අරගෙන තියෙන්නේ. වතුර සද්ද, අකුණු සද්ද ඔක්කොම අරන් තියෙන තබලායකින්. මම මේකේ පද තුනක් වගේ මම කියලා දෙන්න. අපි දැන් අහමු. කරන්න එපා මේ අක්ෂරේ ඒ විදිහට තේ වාදනය
කරන්න එපා. මේකෙන් තමයි වාදනය කරන්න ඕනේ. මේ විදියට. දේ. බහ එකක් මේ ඕපන් වෙන්න ඕනේ. මේ විදියට. දේ තා ගී. දේ තා ගී. ගී වාදනය වෙනකොට මේක ලොක් කරන්න. දේ තා ගී. 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 මේ විදියට කී එක වාදනය කරනකොට මේ විදියට කී එක වාදනය කරන්න. දේ තා ගී. 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 මේ අක්ෂරේ වාදනය කරනකොට මේ දෙකෙන්ම ඉස්සෙල්ලා ගහුවේ මේ විදියට. මේ විදියට ගහන්න එපා. මේ අවස්ථාවේදී මේ විදියට තමයි වාදනය කරන්න ඕනේ. කී එක. කී වාදනය කරන්න ඕනේ මේ විදියට. ඊට පස්සේ නායකත් එක්ක එකතු කරලා වාදනය වෙන්න ඕනේ මේ විදිහ. මේ විදිහට තමයි එන්න ඕනේ. මේ අක්ෂර ටික වාදනය වෙන්න ඕනේ. මේ මැද ඇඟිල්ල මේ මැද ගෑවෙන්නේ නැහැ. මේ ඇඟිලි දෙකෙන්ම තමයි වාදනය වෙන්නේ. වාදනය කරන්න ඕනේ මේ විදියට. ගෙතුන් තුන් තීනාන. ගෙතුන් තුන් තීනාන. ගෙතුන් තුන් තීනාන. තත්තිට. මේක වාදනය කරනකොට තා වාදනය කරන්න ඕනේ. මේ කී එකත් එක්ක මේ දෙකම එකට වාදනය වෙන්න ඕනේ.